මේ ගෑණි මොනවද මේ ධර්මයේ ගැන දන්නේ වගේ එහෙම කමෙන්ට් මේකේ තියෙනවා. මාරයා හකහක ගාලා hina යනවා ඇති මගේ සූක්‍රි බටොල්ල දෙන්න නීමට දෙනවා කියලා. මොකද මගේ මිත්‍රයෙක්ම මට කිව්වා මේ අයියෝ ඔයගොල්ලෝ අර වීඩියෝ එකට දැම්මේ මේ කාමයේ හිමි රටක් කියලා. සිද්ධාර්ථ කුමාරයා ලෞකික සැප වින්දා කියලා කොහෙද තියෙන්නේ? පිරිමින් නැති ස්ත්‍රීන් පමණක් ඉන්න ඒ මාලිගාවේ ස්ත්‍රීන් එක්ක විතරක් ඉඳගෙන මගේ මිතුරන් පෙනෙව්වා. කොච්චර කරාද කියනවනම් පහළ මාලයට බැස්සේ නැහැ කියලා. මෙන්න මේ වගේ කමෙන්ට් එකක් එන එකම තමයි කාමයේ හිමිීමේ සාධක කියලා. අන්න අනිවාර්යයෙන්ම. රාගය අවුල්, ද්වේෂය අවුලන්නේ. හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවා වගේ ඒවා ටිකක් තියෙනවා. ඇඟිල්ල දිහාත් නෙවෙයි බලන්නේ ඇඟිල්ල තියෙන මුද්දේ කැටයම් ටික. MX2 මනසින් වැඩිහිටියන්ට පමණයි. ඉතින් අපි ඔබට තවත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි ඊටාම කෙටි කාලයකින් විවිධාකාරයේ ප්‍රතිචාර ලැබමින් ඉන්නවා කියලා හිතනවා මාදව. මොකද මේ හොඳ ප්‍රතිචාර සෑහෙන්න තියෙනවා. ඒ වගේම දරුණු ප්‍රතිචාරත් ඒ වගේම දරුණු ප්‍රතිචාර තියෙනවා. මොකද විශේෂයෙන්ම මේ ධර්මයේ පිළිබඳව අපි කතා බහ කරපු තැන්වලදී අපිට නොයෙකුත් විදිහේ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. දරුණු ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ප්‍රබල විවේචන ලැබිලා තියෙනවා. ඒ වගේම අසභ්‍ය වචනෙන්නුත් ඉතින් බැනලා තියෙන එක සමාජ මාධ්‍යවල සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම මේ ලැබිලා තියෙන මේ වීඩියෝ එක තමයි මේ අපි අර කරපු අර ලංකාව කාමයේ අහිමි රටක් කියලා අපි කරපු වීඩියෝ එක සම්බන්ධයෙන් තමයි විශේෂයෙන් මේ අර මතභේදාත්මක ප්‍රතිචාර දරුණු ප්‍රතිචාර අපිට හුඟක් බැනලා එහෙම තියෙන ඒවා ලැබිලා තිබුණා. ඉතින් ඒක නිසා අපි හිතුවා අද වැඩසටහනේදී විශේෂයෙන්ම මේ කමෙන්ට් ගැන කතා කරමු කියලා. මොකද මේ කමෙන්ට් කරලා තියෙන විදිහ කමෙන්ට් වල දක්වලා තියෙන අදහස් සමාජ මාධ්‍ය ජාලවල ඔබ කමෙන්ට් කළ යුත්තේ කොහොමද කියන කාරණා පිළිබඳවත් ඒකේ හොඳ තොරතුරක් තියෙනවා. මොකද කමෙන්ට් එකක් කියලා කියන්නේ හැම මොහොතකම ඔබේ ඇතුළාන්තය පෙන්වන තැනක්. මොන විදිහේ කමෙන්ට් එකක් දැම්මත් ඒ කමෙන්ට් එක හරහා ඔබ කවුද කියන එක තමයි විනිශ්චයටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා කමෙන්ට් දාද්දි කමෙන්ට් කරද්දි ඒක පරිස්සමෙන් කරන්න සිද්ධ වෙනවා. ඔබට පිළිතුරු දෙන අපිටත් ඒක හැමම කරන්න වෙනවා. ඒ වගේම අපෙන් ප්‍රශ්න අහන අපි විවේචනය කරන ඔබටත් එහෙම කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි හිතුවා දැන් මේ වැඩසටහන අපි වෙන් කරනවා කියලා මේ ලංකාව කාමය අහිමි රටක් කියලා අපි කරපු වීඩියෝ එක ගැන තියෙන කමෙන්ට් ගැන කතා කරන්න. මෙතනදී අපි නම කියලාම මේ කමෙන්ට් එක කියමු කියලා හිතුවේ ඔබ කිසි කෙනෙක් අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. මොකද අපි දරපු අදහස ගැන අපි වගකීමක් ගන්නවා. එතකොට ඔබ මේ කමෙන්ට් වල දරලා තියෙන අදහස ගැන ඔබ වගකීමක් ගන්න හින්දානේ ඔබ ඒක කියලා ඇත්තේ. ඒක නිසා මේ ඒ කමෙන්ට් එකේ වගකීම ඔබ ගන්න. සහ ඒවැ හොඳ ප්‍රශ්න තිබුණා මාදව. ගොඩක් වටිනා ප්‍රශ්න තිබුණා. ඉතින් ඒක නිසා මේ අපි සාකච්ඡාවක් නේ කරන්නේ. එතකොට මේ සාකච්ඡාව කියලා කියන්නේ මාදවයි මායි මෙතන ඉඳලා මයික් දෙකක ඉඳලා අපි දෙන්නගේ කතාව කියලා යන එක නෙමෙයි. ඔබත් මේ සාකච්ඡාවට ගන්න එක තමයි අපි ඇත්තටම MX2 ශ්‍රී ලංකා සංවාදය හරහා කරන්නේ. ඉතින් ඒක නිසා මේ අනිවාර්යෙන් මේ සංවාදයේදී ඔබ ඉන්න ඕනේ. සක්‍රියව ඉන්න ඕනේ. අපිට හැම එකේදීම කමෙන්ට් පෙන්වන්න බෑ. නමුත් මේ දැඩි ලෙස විවේචනයටපත් වුණු වැඩසටහනේ කමෙන්ට් අපි පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට මේකේ ලංකාවේ සමාජයේ මනෝභාවය ගොඩක් කියව ගන්න පුළුවන්. මම හිතේ එතන හේතු වෙලා තියෙන්නේ අපි ඔබට මේක sannivedanaya කරපු විදිහේ වැරද්දක් නෙවෙයි මාදව. මට හිතෙන්නේ ලංකාවේ බුද්ධාගම කියලා කියන්නේ අපි වගේ ආසියාතික රටක ආගම කියලා කියන්නේ විශේෂයෙන් බෞද්ධ දර්ශනය මේ මිනිස්සු අතර රැඳිලා තියෙන්නේ ශ්‍රද්ධාව මත. මොකද මට මතකයි එක කාන්තාවක් කියලා තිබුණා මට මෙතන ඇගේ කමෙන්ට් එක නැහැ. ඇයි කියලා තිබුණා මේ මෙන්න මේ ආකාරයේ අදහසක් ඇයි කියලා තිබුණේ. ඔබ දෙදෙනා බෞද්ධයන්ගේ හිත රිදවනවා කියලා. හිත රිදවනවා ඒ වගේම මේක ගැන හරියට අධ්‍යයනය කරලාද ඔබ කරන්නේ කියලා මම අර හිත රිදවනවා කියන කෑල්ල ගත්තේ ඇයි දන්නවද? දැන් බොහෝ දෙනෙක් හිතනවා නේද බුදුන් වහන්සේ වුණත් කිසිවෙකුගේ සිත නොරිදාම තමයි මේ දේශනා සිද්ධ කරේ කියලා. නමුත් අපි මිට කලින් වැඩසටහනකදීත් කිව්ව නේද උන්වහන්සේ එහෙම බැනවදින්න ඕන තැන්වල බැනවදිලා තියෙනවා. ඔව් අනිවාර්යෙන්. කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ අර ගොඩක්ම ත්‍රපත්යෙන් තමයි අවසන් වෙන්නේ. කියන්නේ යුද්ධත මේ ඒ වගේ ප්‍රත්‍යයෙන් කියන්නේ කරව් කියන්නේ අනකරනවා. බනිනවා. ගොඩක් වෙලාවට මෝග පුරුෂයා කියලා බලන තුන හිස් පුරුෂයා මෝඩ මිනිහා ඒ වගේ වදන් වල දැන් භික්ෂුන් ආමන්ත්‍රණය කරලා තියෙන ගොඩක් වෙලාවට. ඔව් දැන් මේක කියනකොට දැන් ඔබ හිතන්නේ උතට ඕගොල්ලෝ බුදුන්ද? එහෙම බනින්න මිනිසුන්ට කියලා ඇත්තටම අර අපි අවුරුදු ගාණක් තිස්සේ සියවස් ගණනාවක් තිස්සේ ධර්ම දේශනා අහනවා කියලා පුරුදු වෙලා තියෙන්නේ
කොහේ හරි තැනකට ගිහිල්ලා ස්වාමින් වහන්සේ කියන ධර්මදේශනයක් අහලා සාදුකාර දීලා එහෙමයි හාමුදුරුවනේ කියලා එන එක තමයි අපි චිරාත් කාලයක් පුරා පුරුදු වෙලා තියෙන්නේ. අපි කවුරුවත් ඒ බණ ඉවරුනාට පස්සේ ගිහිල්ලා හාමුදුරුවන් අහන්නේ නැහනේ කලාතුරකින් කවුරු හරි කෙනෙක් අහයි. අපි අහන හාමුදුරුවෝ සූත්‍රේ මොකක්ද කිව්වේ මට ඒක පැහැදිලි නැහැ කියලා අහන්නේ නැහනේ නේද? ටක් ගාලා මේ හාමුදුරුවන්ට එළියට යන්න පහසුකම් ටික සැලසනවා. ඊට පස්සේ අපි දානේ කන්න ලෑස්ති වෙනවා. අපි කවුරුත් එහෙම අහන්නේ නැහැ. දැන් ඔගේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා විමර්ශක සූත්‍රය මට මතක විදිහට බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ බුද්ධත්වයේ පවා මේ ප්‍රශ්න කරන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒ තරම් නිදහසක් දීලා තියෙනවා. ඉතින් සමහර අය අපෙන් අහලා තිබුණා දැන් අර අපේ ශාස්ත්‍රවරයා අපිට කොහොම ප්‍රශ්න කරන්න දුන්නු නිදහස නේද මේ ඔයගොල්ලෝ අයිතු විදිහට පාවිච්චි කරන්නේ වෙන ආගම්වල ඔහොම නැහනේ. ඒක නිසා නේද ඔයගොල්ලෝ මේ එකතු වෙලා අපේ ආගමට බනින්නේ බුද්ධ ආගමට බනින්නේ විශේෂයෙන්ම ක්‍රිස්තියානි සහ වෙනත් අනිකුත් ආගම්වල දූතයෝ හැටියට රහසිගත දූතයෝ හැටියට ඔයගොල්ලෝ වැඩ කරනවා නේද? ඒ වගේ ප්‍රශ්නක් තිබුණා. දැන් සාමාන්‍යයෙන් එන ප්‍රශ්නයක්නේ මේගොල්ලොන්ට මේ NGO වල සහාය ලැබෙනවා. ඒක තමයි මේ මොකද මම දැක්ක එක්තරා කමෙන්ට් එකක් අපේ වැඩසටහනේ තියෙන එකම පුද්ගලයා 5 වතාවක් කමෙන්ට් කරලා තියෙනවා NGO කියලා. ඉතින් එතකොට මේ ඉතින් ඒ වගේ හිතීම සාධාරණයි. මොකද එවැනි සංවිධානත් ක්‍රියාත්මක වෙන නිසා NGO කියලා NGO එකක් තමයි අපි පෞල් සංස්ථානේ පෞල් සංස්ථාව ගැන NGO එකක් තමයි ඉතින්. නමුත් අර ඔබ හිතන විදිහේ එකක් නෙමෙයි. අර මම අර කලින් කියපු එක ආයිත් කිව්වොත් මාදව මොකද මේ අර එහෙම සදහැ සිතින් අහනකොට මේක තමයි පරම සත්‍ය කියලා අහනකොට කිසිම වෙලාවක මේ සමාජ ක්‍රමය ඇතුලේ ලංකාවේ සංස්කෘතිය ඇතුලේ නිකං හරි ප්‍රශ්න කිරීමක් කරොත් මේක මෙහෙම උනේ කොහොමද? හාමුදුරුවන්ගෙන් ඇහුවත් වෙන කාගෙන් හරි ඇහුවත් අපි සමාජ මාධ්‍යයක කිව්වත් දැන් මේක අහන්න උඹලට තියෙන සුදුසුකම් මොකද්ද? උඹලා කොච්චර ධර්මයේ හදාarලා තියෙනවද? එතකොට විශේෂයෙන්ම මේ කාන්තාවක් එහෙම දැන් මම එහෙම කතා කරනකොට ඒ ප්‍රශ්නේ තියෙනවා දැන්. මේ ගෑණි මොනවද මේ ධර්මයේ ගැන දන්නේ වගේ එහෙම කමෙන්ට් මේකේ තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අර හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලනවා වගේ ඒවා ටිකක් තියෙනවා. ඇඟිල්ල දිහාත් නෙවෙයි බලන්නේ ඇඟිල්ල තියෙන මුද්දේ කැටයම් ටික ඒක දිහා බලන්න. ඉතින් මේ මුද්දක් තියෙනවා. දැන් මම මේ අද ආපු එක කමෙන්ට් එකකින් මෙතන පටන් ගන්න හොඳයි කියලා හිතුණා මාදව. සජීවිකා වීරතුංග කියනවා මයුරි ඔබ සිද්ධාර්ථ වෙනත් කාන්තාවන් ආශ්‍රය කළා කියන්න මොනවද තියෙන මූලාශ්‍ර? අපේ මේ කාමයා හිමි රටක් වැඩසටහනේ පිළිබඳව අහන්නේ. ගෞතම බුද්ධ චරිතය ගැන ලියවුණු පොත් බොහෝ තියෙනවා. ඒවා කියවා බලන්න. නිකං කට තිබුණු පළියට කියවන්න එපා. භික්ෂූන් වහන්සේලා ගැන වැරදි අර්ථකථන දෙන්න එපා. උන්වහන්සේලා දේශනා කරන්නේ වැරදි කාමසේවනයේ විපාක මිසක් අඹු සැමි සබඳතා නවත්තන්න කියලා නෙවෙයි. ඔබ අහන්නේ කාගේ බණද කියලා අහලා තියෙනවා. භික්ෂූන් වහන්සේලා ගැන වැරදි අර්ථකථනයක් දෙන්න නෙමෙයි. ඇත්තටම අපි මේ වැඩසටහනේ සිද්ධ කරේ. අපි කිව්වේ ඇතැම් භික්ෂූන් වහන්සේලා කියන ධර්ම කරුණු වල තියෙන්නේ කාමය කියන එක විඳින්නම එපා වගේ අදහසකින් තමයි ඔවුන් බොහෝ වෙලාවට ධර්ම දේශනා කරන්න කියලා. මේ සියලුම විනයදර ධර්මදර ත්‍රිපිටක වේදී භික්ෂුන් වහන්සේලා කියන එකක් නෙවෙයි මේක. ඒක නිසා සියලුම අය නෙවෙයි බොහෝ වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ මේ වගේ ධර්ම දේශනා. ඒ නිසාමයි මේ වගේ මාතෘකාවට මේ වගේ කමෙන්ට් ගොඩක් ආවේ. ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියන්නේ අන්න ඒකයි. ඉතින් ඒක නිසා ඒ වැරදි අර්ථකථනයක් දෙන්න අපිට අවශ්‍ය නැහැ. ඒ වගේම මේ උන්වහන්සේලා දේශනා කරන්නේ වැරදි කාමසේවනයේ විපාක මිසක් අඹුසැමි සම්බදතා නවත්තන්න කියලා නෙවෙයි කියන කාරණේ. ඔව් ඒක හරි. එහෙම තමයි උන්වහන්සේලා දේශනා කරන්නේ. නමුත් අර ඇතැම් අවස්ථාවලදී අපි කියන්නේ මම එදා කිව්වෙත් අර මම ධර්ම දේශනා 3ක් ඇහුවා එකම දවසේ. ඒ තුනේදිම මේ වැරදි කාමසේවනයක් ගැන නෙමෙයි කිව්වේ. නිකන් කාමසේවනයෙන් හැකිතාක් ඈත් වෙන්න. ඒක තේරුමක් නැහැ වගේ අදහසක් තමයි කිව්වේ. වැරදි කාමසේවනය ගැන නෙවෙයි කිව්වේ. ඒක නිසා එහෙම සඳහන් කරේ. දැන් මේ ඔබ අහන්නේ කාගේ බණද කියන එකෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් ඒ බොහෝ දෙනෙක් හිතනවා මේ අහවල් හාමුදුරුවන්ගේ බණ තමයි මේගොල්ලෝ අහනවා ඇත්තේ. අහවල් අසපුවට තමයි මේගොල්ලෝ යනවා ඇත්තේ. ඒගොල්ලෝ තමයි ওই වගේ මත දරන්නේ කියලා. ධර්මයේ පිළිබඳ අදහසක් දරපුවාම මේ තරම් පහර දීම් කරන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ මාදු. මොකක්ද ඒකට හේතුව? ඒක තමයි අර කියන්නේ එයාලා එක මේ කොටුවක් හදාගෙන ඉන්නවා මේක ධර්මයේ කියලා සහ
ඒ කියන්නේ මොකක් හරි පුද්ගලිකගේ සරණ යාමක්නේ ගොඩක් වෙලාට කරන්නේ. ඒතර එහෙම නැතුව ස්වාධීනව මේ ත්‍රිපිටකය දැන් අපිට පරිලේෂණය කරන්න පුළුවන් ඕන වෙලාවක. ත්‍රිපිටකයේ තියෙන ඔන්ලයින් එකේ ඔන්ලයින් ගමන් පුළුවන් ත්‍රිපිටකය කියවන්න ගිහිල්ලා. ත්‍රිපිටකය කියවුවම තේරෙනවා මේ මොකද්ද බුදුහාමුදුරුවෝ මේ කියලා තියෙන මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් අර ඒකේ අර යම්කිසි මූලික ධර්මයේ පිළිබඳ අදහසක් තියෙනව නැත්නම් අර මේකේ තියෙන අදහස් මොකද්ද කියන එක වටහා ගන්න මේ අමාරුකමක් තියෙනවා. නමුත් ත්‍රිපිටකයේ ඕන වෙලාවක අපිට ගන්න පුළුවන්. දැන් ත්‍රිපිටකේ කොයි වෙලාවකත් නැහැ කියන්නේ මේ කාමයෙන් කියන්නේ මේ කිසිම ගිහියෙක් භික්ෂූන්ට තමයි කාමයේ කියන්නේ ලිංගික සම්බන්ධතාව වලින් මේ ඉවත් වෙන්න ඕන කියලා නීතියක් දාලා තියෙන භික්ෂූන් වහන්සේලාට. භික්ෂූන් වහන්සේලා ඒ මොකද ඒක සංස්ථාවේ පැවැත්ම උදෙසා තමයි ඒක දාලා තියෙන්නේ. නමුත් ගිහියන්ට කිසිම කාමයේ පිළිබඳ කිසිම අදාළක් කියන්නේ කාමය කියන්නේ මේ ලිංගිකත්වය ගැන බුදුදහමේ කිසිම අදාළත්වයක් නැහැ. ඒක නිකන් කෑම කනවා වගේ දෙයක් මේ කියන්නේ සාමාන්‍ය දෙයක්. සත්‍යයේ දිනචර්යාවේ කියන්නේ චර්යාවේ කොටසක්. ඒකේ කාමය කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ කියන්නේ බුදුදහමේ තියෙන රාග, ద్వේෂ, මෝහ කියලා තියෙන්නේ. ඒ රාගය කියලා කියන්නේ අපි දැන් හිතාගෙන රාගය නෙමෙයි. එතන කියන්නේ රාගය කියලා කියන්නේ බැඳීම කියන කාරණාව. අපි රාගය කියලා කියන්නේ ශෘංගාරයෙන් දැන් අද සිංහල භාෂාවේ විතර භාෂාවුලකුත් තියෙනවා මෙතන. මෙතන බුදුහාමුදුරු රාගය කියලා කියන්නේ බැඳීමට. රාගය, ద్వේෂය, මෝහය. කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියලා රාග, දේශ කියන කාරණා දෙක ඇති වෙන්නේ මෝහය නිසා. මෝහය කියන්නේ තමන් වෙන් වූ වෙනම පුද්ගලයෙක් කියලා හිතාගන්න එක තමයි මෝහය. කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ ඒක. එතකොට තමන් මේ සමස්ත විශ්වයේ පුරාම මේ කියන්නේ තමන් කියලා වෙනම පුද්ගලයෙක් නැහැ කියන එක අවබෝධ වුණාම අර දෙක මේ කෙලින්ම කියන්නේ අර කියන්නේ මේ බැඳීම කියන වෙනම තමන් වෙනම කෙනෙක් කියලා හිතාගෙන ඉඳීම තුල තමයි බැඳීම හටගන්නේ. එතන තුල තමයි මේ ගැටීම හටගන්නේ. ගැටීම කියන්නේ ද්වේෂය. ඉතින් ඒක තුල ඒක පටන් ගන්න එතනින්. ඉතින් අර මේ බුදුදහමේ කිසිම තැනක මේ ලිංගිකත්වය හෝ අනිත් දේවල් කියන කාමයේ කිව්වහම ලිංගිකත්වය විතර නෙමෙයි කෑම බීම සංගීතය හැමදේම අයත් නේ. ලිංගිකත්වය විතර නෙමෙයි රජසභ ඉතින් නේද? ඔව් හැමදේම අයත් නේ. ඉතින් ඒ හැමදේම තමයි මේ කාමය. ඒතර කාමය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක සූත්‍රයක ඒක කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. ඒ කියන්නේ පුරුෂයාගේ කාමය ඇවිල්ලා සංකල්පයක්. සිතේ තියෙන සංකල්පයක් මිසක් බාහිර ලෝකේ නෙමෙයි. ඒ කියන්නේ බාහිර ලෝකේ කාමේ නැහැ, රාගේ නැහැ. ඒක තියෙන සිතේ විතරයි. ඒ කියන්නේ අපි දැන් රූපයක් දැක්ක කියලා ඒක රූපේ නෙමෙයි කාමේ තියෙන්නේ. කාමේ තියෙන්නේ සිතේ. සිත ඇතුලේ. සිත ඇතුලේ. ඒ කියන්නේ කාමය කියලා කියන්නේ කැමැත්ත කියන එකට. කැමැත්ත ඒක ආශාව මේ බැඳීම කියන එකට තමයි කාමය කියලා කියන්නේ. ඉතින් ඒකට ගියාට පස්සේ එකෙන් ඇති වෙන මේ ඒකෙන් තමයි සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එක තමයි බුදුදහම උගන්වන්නේ. අතු ඒකෙන් අයින් වෙන්න කියලාවත් මොකක්වත් කියලා නැහැ. මේ කියන්නේ බලෙන් අයින් වෙලා මේ උඹලා වරෙන් බලෙන් නිවන් දකින්න උඹලා ඔක්කොම අත්හැරලා දාපන් ගත්තේ නැත්තම් ගහනවා වගේ බුදුදහම කියන්නේ කැමැති කට්ටිය විතරක් මේකට වඩා මම සැපයක් උගන්වනවා. මේ සැපයට කැමැති කට්ටිය ඇවිල්ලා මේකත් එක්ක එකතු වෙන්න. අකමැති නම් ඉන්න යා කරගෙන යන්න කියලා කියන්නේ. දැන් වෙන්නේ අර බලහත්කාරයෙන් මේ මිනිස්සුන්ගේ ඔළුවට ගහනවානේ මේක. උඹලා මේක කරන්නේ නැත්තම් මේක පාපයක් අපාය යනවා කාමයේ හැසිරුණෙත් අපාය යනවා වගේ අදහස් නේ කියන්නේ. එහෙම එකක් නැහැ. මේක මේ බුදුදහම කියන්නේ හරිම නිදහස් මේ සාමකාමී දහමක්. දැන් ඔය මේ මාදව ඔය වගේ ධර්මකාරණා පැහැදිලි කරනකොට මේ ඔවුන් අහන තවත් කාරණයක් තමයි මම හිතන්නේ මාදවත් එක දකින්න ඇති. මෙතන කමෙන්ට් එකක් හැටියට ඒක නැහැ තව පල්ලෙහාට තියෙන්නේ. කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. මේ මාදව දැන් මේ ධර්මයේ පිළිබඳව කතා කරන්නේ මොන සුදුසුකම් ඇතුවද? ඒකට මගිනුත් ඒ ප්‍රශ්නේ අහලා තිබුණා. ඔබ ධර්මයේ පිළිබඳව කතා කරන්න ඔබට තියෙන සුදුසුකම් මොකක්ද? ඔබ හදාarලා තියෙනවද? එතකොට මේ අධ්‍යයනය කරලාද කතා කරන්නේ? ඒතර මේවා සම්බන්ධයෙන් පොත් තියෙනවා ඕගොල්ලෝ කියවලාද කතා කරන්නේ? වගේ ප්‍රශ්න රසක් අහලා තිබුණා. අර මම දැන් මාදව මේක අධ්‍යයනය කරලාද කරන්නේ කියන ප්‍රශ්නෙට මම මාදවට අහන්න බෑනේ ඒකින්ද ඔන්න මම අහුවා. ඒක අධ්‍යයනයකින් නැත්තම් ඒක කතා කරන්න බෑනේ. ඉතින් අධ්‍යයනය කරනවා කියන්නේ මේ කවුරුවත් කියන ඒවා පිළිවෙන මේකට සාදු කියන එක නෙමෙයි. තමන් විසින්ම සොයන් අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට ඒකට විවිධ දේශනා අහන්න ඕනේ. විවිධ අයගේ විවිධාකාර විග්‍රහ කරලා තියෙන ඒ සියලුම විග්‍රහයන් අරගන්න ඕනේ. එතකොට ත්‍රිපිටක පරිශීලනය කරන්න ඕනේ. ආශ්‍රිත ග්‍රන්ථ තියෙනවා. ඒ පරිශීලනය කරන්න ඕනේ. ඒ සියල්ල පරිශීලනය කරලා ඒක තේරවාද ත්‍රිපිටකයෙන් පමණක් නෙවෙයි මහායාන ත්‍රිපිටකයකුත් තියෙනවා. තන්ත්‍රයන්ත් තියෙනවා. ඒ සියල්ල
පරිශීලනය කරලා ඒ තුලනාත්මකව කියන්නේ බුදුදහම පමණක්ම නෙමෙයිනේ අපි අනෙක් දර්ශනක් තියෙනනේ සියල්ල දර්ශන ඒ සියලුම දර්ශන හදාරලා අපි ඒකත් තුලින් තුලනාත්මකම ජීවිතේ දිහා බලලා අපි ලබා ගන්න අත්දැකීම. ඒක තමයි ධර්මය කියන්නේ. ඉතින් ධර්මය කියන්නේ ඉතින් අර වෙනම මේ තියෙන මේ පොත බලාගෙන පොතේ තියෙන එකම ගිරවා කියන එක නෙමෙයි ධර්මය කියන්නේ. ධර්මය කියන්නේ ඒක අපි මොකක් හරි දෙයක් කියවට පස්සේ ඒක අපි තුලින් භාවිතා කරලා ඒක අපි ලබන අත්දැකීම තමයි ධර්මය කියන්නේ. අනිත් එක ඉතින් දැන් මේක ගැන කතා කරන්න බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ලබාපු උපාධියක් තියෙන්න ඕන. එහෙම නැති කාටවත් මේක කතා කරන්න බෑ කියලා කියනවනම් මම හිතන්නේ දැන් මුළු බුදු සමයේ බුදුහාමුදුරුවන්ටත් එහෙම විශ්වවිද්‍යාලයකින් ගත්ත උපාධියක් තිබුණ නැහැනේ. මේ සංවාද බිහි වුණේම පෙරදිග මේ දාර්ශනිකයන්ගේ සංවාද බිහි වුණේම එහෙම විශ්වවිද්‍යාල උපාධි හරහා නෙවෙයි දාර්ශනික තත්ත්වයට වුණ ආවේ. වුණ කරපු සංවාද. බුදුදහම තුල අධ්‍යාපනයක් නැහැ ඇත්තටම. බෞද්ධ අධ්‍යාපනයක් නැහැ. බෞද්ධ කියන්නේ බුදුදහමේ මේ හදාරන මේ සෛද්ධාන්තිකව මේක නිකන් මේ අර ඇකඩමික් දැන් බුදුදහම ඇකඩමික් බවට පාත්තයක් බවට පත් වෙලා තිබ්බට මේක ඇකඩමික් පාත්ත ගන්නනේ බුදුදහම තියෙන්නේ තමන්ගේ හිත ඇතුළට ගිහිල්ලා හිතේ ස්වභාවය බලාගෙන ඒකත් එක්ක නිරීක්ෂණය කරලා මේක අවබෝධ කරගන්න. ඒක මේ ඇකඩමික් පාත්ත ගන්න නෙමෙයි දැන් අද කරලා තියෙන එක බෞද්ධ අධ්‍යයනයක් බවට පත් වෙලා මේක නිකන් මේ පොත්වල තියෙන නිකන් ශාස්ත්‍රීය පාරිභාෂික කරුණු ටික කතා කරලා ශාස්ත්‍රීය දර්ශනයක් නෙමෙයි බුදුදහම කියන්නේ. මමත් අන්න ඒක විශ්වාස කරනවා. දැන් මේ මොහොතේ අපි වහගෙන ඉන්න ඔබට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් ඒක ඔබ අහනවා නම් ඒක සම්බන්ධයෙන් ඔබ යම්කිසි මතවාදයක් පළ කරනවා නම් කවුරු හරි කියනවා නම් මෙයාලට මේක කතා කරන්න තියෙන අයිතිය මොකක්ද කියලා මම හිතන්නේ දහම විකාශනය වෙලා තින්නේ ඒ වගේ දාර්ශනික සංවාද ඔස්සේ තමයි. දැන් ඕෂෝ කියන්නේ ඒ විදිහේ සංවාදයක් ගොඩනගපු කෙනෙක්. ඕෂෝට වෙනම ශ්‍රාවකයෝ පිරිසක් හිටියා. එතකොට දැන් සායි බබාතුමා වගේ කෙනෙක් වෙනම එකක්. සායි බබාතුමා දහන අය වෙනම. හැබැයි මේ මුළු මානව ඉතිහාසයේම වෙලා තියෙන්නේ මාතෝ මේ උපාධි හරහා ඇවිල්ලා නෙමෙයි. මේ සංවාදයේ ගොඩනැගිලා තියෙන්නේ අත්දැකීම් ඇසුරේ, ශිෂ්ටාචාර ඇසුරේ. එහෙම තමයි මේ මානව මේ පරිණාමය සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේකට අර ඇකඩමික් කැලලක් දාන්නේ මං හිතන්නේ මේ අහන අයගෙත් තියෙන යම්කිසි මාන්නයක්. මොකද එක පුද්ගලෙක් මගෙන් අහලා තිබ්බා මට ඒ කමෙන්ට් එක දැන් මෙතන පෙන්නුම් කරන්න නැහැ. ඒක නමුත් මම ඒ කමෙන්ට් එක කියන්න මයුරි මම මේ තරහ වෙන්න එපා. මම දැනගන්න අහන්නේ ඔයාලට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. ඉතින් මට මගේ අධ්‍යාපන සුදුසුකම් කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ ප්‍රශ්නය අහන්නෙම මානයක් පෙරදැරිව. දැන් බොහෝ දෙනෙක් මං හිතන්නේ මේ කමෙන්ට් කරන්නේ මානයක් පෙරදැරිව. ඒ කියන්නේ ඔවුන්ට ඕනේ අපි දන්නා තරම නෙවෙයි. ඒ කියන්නේ අපි දන්නවා. බලා දන්නවාට වැඩිය තරමක් අපි දන්නවා. එතකොට කරුණා කරලා අපේ මානයට ඇටැක් කරන්න එපා. අන්න ඒ වගේ දෙයක් මේකේ තියෙනවා. දැන් බුදුදහම ඇත්තම කියන්නේ බුදුදහම දැනුම සහ බුද්ධිමතා සහ ප්‍රඥාවන්තයා කියන එක වෙන් කරනවා බුදුදහම. බුදුදහම බුද්ධිමතුන්ගේ දහමක් නෙවෙයි. බුදුදහම තියෙන ප්‍රඥාවන්තයාගේ දහම. බුද්ධිමත් මෝඩයොත් ඉන්නවා. මේ දැනුමක් නැති ප්‍රඥාවන්තයොත් ඉන්නවා. ඒ වගේ එහෙම මේකත් තමයි බුදුදහම තියෙන්නේ. ප්‍රඥාවන්තයා කියන්නේ තමන්ගේ සිත ගැන අවබෝධ කරගෙන තමන්ගේ සිතේ මේ අඩුපාඩු තියෙනවා කියලා දැනගෙන ඒක අවබෝධ කරගත්ත එක්කෙනා තමයි ප්‍රඥාවන්තයා. ප්‍රඥාව නැති බුද්ධිමතුන් තමයි ගොඩාක් දැන් මේ අද ලෝකේ හැමතැනම ඉන්නේ ගොඩාක් ප්‍රඥාව අඩු බුද්ධිමතුන්. ඒකයි මේ ලෝකෙ මෙච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. උනේ දැන් තව හොඳ ප්‍රශ්නයක් තියෙනවා. තව ඒක මම කමෙන්ට් එකක් තිබ්බා මේ එක කියන්නේ ධම්මික ඒ බණ්ඩාර කියලා දාලා තියෙනවා. එයා දාලා තියෙනවා මේ කාමයේ ආදීනව වැඩියෙන් දැනගන්න ලිංගිකත්වයේ විඳින්න ඕනි කියලා කියනවා නම් ප්‍රාණඝාතයේ ආදීම දැනගන්න වැඩියෙන් ප්‍රාණඝාතය කරන්න ඕනි කියලා කියනවා. ඒක කාටවත් ඉතින් මිනිමරුවෙක් වෙන්න උවමනා නැහැ නේ ජීවිතේ නේ. අනික මේ කාමයේ සහ ප්‍රාණඝාතය කියන්නේ සම්පූර්ණ දෙකක් වෙනස් අන්තර. හරියට කෑමයි මේ ප්‍රාණඝාතය. ඒක ප්‍රාණඝාතය කියන්නේ වැරදි වැඩක්. කාමය කියන්නේ වැරදි වැඩක් නෙමෙයි. දැන් මේකට මෙහෙම දැන් මේ අපි මෙයාලට තරහින් කියනව නේ මේ පෞති මේ මිනිස්සු කියන්නේ යාළුවෝ. ඔයගේ අර මිනිස්සු හිතනවා නිකන් මේ දැන් ඇත්තටම දැන් මිනිහෙක් සල්ලාලෙක් වෙන එකත් මිනිහෙක් හිතලා වෙනවද? ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් සල්ලාලෙක් කො වෙනත් ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ඇසුරු කරනවා කාන්තාවන් පිරිමින් බොහෝ දෙනෙක් ඇසුරු කරනවා කියලා. ඒතර මේ කවුරුවත් නිකන් එකපාරටම උදේ නැගිටලා අද යන්න ඕනේ මේ 10 දෙනා හම්බෙන්න. අද යන්න ඕනේ මේ 20 දෙනා හම්බෙන්න කියලා යන්නේ. ඒක ඔවුන්ගේ කර්මය සහ ජීවිතේ ඔවුන්ගේ යම්කිසි දර්ශනයක් මත සිද්ධ වෙන දෙයක්. සහ එයාලගේ මේ පොඩි කුඩා කාලේ ඉඳන් එයාලගේ මනෝවිද්‍යාත්මකව එයාලට සිද්ධ වෙච්ච දේවල් හරහා එයාලට හැදෙන වය වෙලා තියෙන විදිහ නෙමෙයි වෙන්නේ.
එතකොට දැන් අපි හිතමුකෝ දැන් අනික් අතින් දැන් මිනී මරනවා කියලා ඉවරලා ඉතින්. එතකොට දැන් මිනී මරන්න අපි අද යනවා දැන් මේක පුරුදු වෙන්න යනවා ඊට පස්සේ මෙතන ඉඳලා වැඩේ කරනවා. එහෙම කිය එකක් මේක වෙන්නේ නැහැ නේද? ඒක නිසා මම හිතන්නේ මේකෙන් කියන්නේ දැන් මේ කාමයේ කියන එක හරිම පාපයක් වගේ නේ. ඒ කියන්නේ අනිත් අවිඥානික මෙයාලා අවිඥානිකව දාගෙන ඉන්න එක තමයි කාමයේ කියන්නේ වැරද්දක් පාපයක්. ඔව් ඒ වගේම කාමයේ පිළිබඳ කතා කරන්නත් එපා කියන්නේ. මොකද මගේ මිත්‍රයෙක්ම මට කිව්වා මේ අයියෝ ඔයගොල්ලෝ අර වීඩියෝ එකට දැම්මේ මේ කාමයේ අහිමි රටක් කියලා. ඕගොල්ලන්ට දාන්න තිබ්බේ බෘංගාරයේ අහිමි රටක් කියලා. මම කිව්වා වචන ගැලපෙන්නෙත් නැහැ වගේ කාමයේ කොහොම හැමෝටම තේරෙනවා කියලා. මොකද දැන් ඇත්තටම මේ බොහෝ වෙලාවට ඔහු එයින් අදහස් කරන්න ඇත්තේ අර නිකන් අර කාමයේ කිව්වහම ඒක එච්චර හරි නෑ වගේ. නමුත් අර බෘංගාරය කිව්වහම ඊට වඩා වෙනස් විදිහයකට ඒක අර්ථකථනය වෙන හින්දා එහෙම කාමයේ කිව්වම අමුයි ශෘංගාරය කිව්වම කැටයන් තියෙනවා. කිව්වහම මේ ඉතින් ශෘංගාරය ඊට වඩා හොඳයි වගේ එකකින් තමයි ඔහු ඒක කිව්වේ. ඔන්න අපිට තවත් කමෙන්ට් එකක් තියෙනවා මහේන්ද්‍ර කුමාර් නඩරාජා බුදුහාමුදුරුවෝ ඒවා වින්දා කියලා කොහේ හරි ලියවිලා තියෙනවද කියලා. මම ඉතින් ඔහුට කමෙන්ට් එකක් දැම්ම බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා කියලා අපි කොතනකවත් කියලා නෑ. සිද්ධාර්ථ කුමාරයා තමයි ඒවා වින්දා කියන්නේ කියලා. එතකොට ඔහු අහනවා නැවත වතාවක් සිද්ධාර්ථ කුමාරයා ඒවා වින්දා කියලා කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ගිහි ජීවිතේ කම්සප හෝ රජසප හෝ ලෞකික සප වින්දා කියලා කොහෙද තියෙන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. ඊට කලින් ප්‍රශ්නේ විග්‍රහ කරාම අපිට ඒකේ පිටිපස්සේ තියෙන කතාව ආයෙ කියන්න පුළුවන්. කියන්නේ සිද්ධාර්ථ කුමාරයා කම්සප වින්දා කියන එක එයාලා ගන්න එක අගෞරවයක් විදිහට. ඔව්. ඒ කියන්නේ සිද්ධාර්ථ එහෙම කරන්න බෑ. ඒ කියන්නේ කම්සප කියන එක ආයෙ ඇතුළේ තියෙන කම්සප කියන එක හරි වැරද්දක් කියන එක. විශාල වරදක් කියලා. කියන්නේ මේක වැරද්දක් මේක නිකන් කෑම මේකේ මනුෂ්‍යයාගේ ඇතුළේ තියෙන වැඩ කරන මේ ස්වභාවික ශක්තියක්නේ මේ ශෘංගාරයේ ලිංගිකත්වය කියන එක වැරද්දක් නෙමෙයි. ඒක ආයෙ යාලා හිතා ගන්න එක වැරද්දක් කියලා. දැන් අපි ඔකට ඔකට සිද්ධාර්ථ කුමාරයාගේ මේ කොච්චර සැප වින්දද කියලා ත්‍රිපිටකේ බලා ගන්න පුළුවන්. මේ අංගුත්තර නිකායේ තියෙනවා මේ සුකුමාල සූත්‍රය. සුකුමාල කියන්නේ සුඛ කියන්නේ සැපනේ. සුකුමාල කියන්නේ කොච්චර සැප වින්දද කියන එක පෙන්වන්නේ ඒකේ. ඒකේ බුදුහාමුදුරුවෝ කියනවා මේ බලන්න පුළුවන්. සුකුමාල සූත්‍රයේ තියෙනවා. ඒ කියන්නේ මහණෙනි මම නිදුක්මි අතිශයින් නුදික්මි සතතෙන්ම නිදුක්. කියන්නේ කිසිම දුකක් තිබ්බේ නෑ මට. හොඳටම මේ නිදුක් වෙලා හිටියේ. මට පොකුණු මටම කියලා වෙනම පොකුණු 4ක් තිබ්බා. ඒ පොකුණු වල මේ එක පොකුණු එක් පොකුණේ මේ මල් තියලා මේ හදලා තිබ්බා. එතකොට මං දාගෙන හිටියේ මං එකම මේ කියන්නේ නොසියුම් වූ එකම ඇඳුමක්වත් දාගෙන හිටියේ නැහැ. හිස් පළඳනාපවා හරිම සියුම්. අතිශයින් සියුම් මේ හිස් මේ පොරෝනාද කස්සද හිස් වෙලුමද ඉතාමත් සියුම් උතුරු සළුවද සියුම්. එතකොට මට මේ මාලිගා 3ක් තිබ්බා කියලා තියෙනවා. හේමන්තයට එකක් ගිම්හානයට එකක් වර්ෂා ඍතුවට. එතකොට මහණෙනි මම මේ වැසි කාලට නිසි පහේ පිරිමින් නැති ස්ත්‍රීන් පමණක් ඉන්න ඒ මාලිගාවේ මගේ පසඳුරුවන් පිනවනු ලැබුණා. ඒ කියන්නේ මම මේකේ ස්ත්‍රීන් එක්ක විතරක් ඉඳගෙන මගේ මිදුරන් පෙනෙව්වා. එතකොට ඒක කියනවා එතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. සඳහන්. කියන්නේ කොච්චර කරාද කියනවනම් යට කියන්නේ මේ මාලිගාවේ පහළ මහලට බැස්සේ නැහැ කියලා. ඒ වර්ෂා කාලය තුලද උඩු මහලට විතරයි ඉඳලා. ඒක ස්ත්‍රීන් එක්ක හිටියා කියලා. දැන් මේක කියපු ගමම්ම මාදව ගන්නේ ඔන්න ඔය කැලේ ඇහුණ කියන්නේ. දැන් උඩු මහලට වෙලා පල්ලෙහා මහලට එන්නේ නැතුව ස්ත්‍රීන් එක්ක මේ කම්සෝ වින්දාය කියලා මේ සුකුමාල සූත්‍රයේ තියෙනවා. ඉතින් අපේ සන්තානගත වෙන දෙයක් තමයි නෑ. සිද්ධාර්ථ කුමාරයා එහෙම කරා වෙන්න බෑ. මොකද ආත්ම ගණනාවක ඉඳලා පුරුපු පාරමිතාවක් තිබ්බා. යශෝදරා දේවිය සමග විතරයි මේ සම්බන්ධතාවය තිබුණේ. ඒක ආත්ම ගණනාවක් ඉඳලා එන එකක්. රජකුමරෙක් වුණත් ඒ තුලත් යම්කිසි වෘතයක් රැක්කා. මට ඇති වෙලා තියෙන දේවල් මේ කියන්නේ රැක්කා. ඒ වගේම උන්දෙනාගේ බන්ධනය බොහොම සාංශාරික එකක්. ඒ වගේ කිසිම මොහොතක ඇයට ද්‍රෝහි වුණේ නැහැ. ඔහු අවබෝධයෙන් හිටියා මේවා වැඩක් නැහැයි කියලා. ඒක හින්දා මේකෙ මෙහෙම සඳහන් වෙලා තිබ්බත් ඔය සැපනම් වින්දේ නැහැ වගේ හැඟීමක් තියෙනවා. අන්න ඒ වෙනුවෙන් පොදු උත්තරයක් දෙන්නකෝ. ඒකේ අර ගොඩක් වෙලාවට ඔය ජාතක කතා වලනේ ඔය ගොඩක් ඒවා තියෙන්නේ. ඒ ජාතක කතා ගොඩක් වෙලා බුද්ධ දේශනාවට අදාළවත් නෙමෙයි තියෙන්නේ. පස්ස කාලේ ඇති වෙච්ච සාහිත්‍යකරුවා ලියපු ඒවා ගොඩක් ඒවා. ඉතින් අර
මේ බුදුහාමුදුරුවෝ මේ ශ්‍රී පුත්‍ර පිටකයේ කියවන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගොඩක් ඒවා තියෙනවා. ඒ කියන්නේ යශෝදරාට ආදරය කරේ නැහැ කියලා නෙමෙයි මේ ඒ කාලේ තිබ්බ සංස්කෘතිය මේ රජ කුමරෙකුට තිබ්බ සංස්කෘතිය. ඔව් රජ කුමරයෙකුට රාජකීයව හිමි වෙන වරප්‍රසාද. ඒක අද තියෙන සංස්කෘතියට අනුවනේ අපිට වැරද්දක් වගේ තියෙන. ඒ කාලේට ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ දැන් මේකේ තියෙනවා දැන් මේ කාපු විදිහක් තියෙනවා. ඒ කියන්නේ කොච්චර හොඳට ආහාර පාන පවා දුන්නද කියලානේ ඒ කාලේ සාමාන්‍ය මේ අන්‍ය නිවස් මේකේ දාලා තියෙනවා. යම්සේ අන්‍යයන්ගේ නිවෙස්සි දාස්කම් කරුවන්ට දෙන්නේ කාඩි බතුයි දෙන්නේ. මගේ මාළි මම අපි කොච්චර සැපවින්දද කියනවා මගේ කම්කරුවන්ට පවා මස් සහිත ඇල් සහලේ බත් දෙනු ලැබුවා. කියන්නේ කම්කරුවන්ට පවා එහෙම කෑමක් හම්බෙලා තියෙනවා. වැඩ කරපු කට්ටියටත් දෙන්නේ ඇල් සහලේ බතුයි මසුයි. එහෙම තමයි දෙන කියන්නේ කොච්චර කෑම ඒ වගේ කාමයේ කෑමද ඔක්කොම කාමයේනේ. ඉතින් කෑම කියන්නේ කාමයේනේ. ඒ සියල්ල වින්ද කියලා කියන්නේ. ඉතින් නමුත් අපි අර සංතානගතව තියෙනව නේද මාදව අපේ දෙයක් මේ සිද්ධාර්ථ කියන වචනයත් එක්ක මේ කියන නිකන් නයි පොළොංගු වගේ වචනයක් මේක නිකන් අර නයයි මුගටියයි වගේ මේ කාමයේ කෙනෙක් ගාවන්න එපා සිද්ධාර්ථ කුමාරයා කියන එකට. ඒ වෙන ඕන එකකට ගාවන්න ඔහුට ගාවන්න එපා. ඔහු පාරමිතා පුරපු සාංශාරික ගමන් මගක් ආවේ. ඔහුට මේක ගෑවෙනකොටම බෞද්ධයන් හැටියට අපිට තරහ යනවා. දැන් බොහෝ දෙනෙක් අහන්නේ කියන ඕගොල්ලන්ට කතා කරන්න වෙන දෙයක් නැද්ද කියලා. මේ සිද්ධාර්ථ කුමාරයාගේ හෝ යශෝදරාවගේ හෝ විවාහ ජීවිතය හෝ කාම ජීවිතය හෝ ඒගොල්ලෝ ඒගොල්ලෝ කියන කතාව ඇරෙන්න ඕගොල්ලන්ට වෙන කතා කරන්න දෙයක් නැද්ද කියලා. නමුත් අපි මේක කතා කරන්න හේතුවත් කාමය යම් ආකාරයකින් විඳීමෙන් පමණක් ඔබට මේක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන තර්කයේ මත ඉඳලානේ. කියන්නේ මේක විඳින්න තමයි මේක නිෂ්ඵලයි කියලා තේරුම් ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක විඳින්න නැතුව ආපු කට්ටිය හින්දා තමයි දැන් අද ශාසනයේ අන්තිමට මේ අද තියෙන තත්ත්වයේ තියෙන්නේ. පරිහානියටපත් වෙලා තියෙන්නේ. කියන්නේ විඳින්න නැතුව ඇවිල්ලා ඒක එතනදී විඳින්න පටන් ගත්තාම නෙවෙන්නේ වැඩේදී. දැන් විඳිලා ඊට වඩා හොඳයි විඳලා ඇවිල්ලා හොඳට විඳලා ඒක එපා වෙලා ඒක අවබෝධ කරගෙන ඇවිල්ලා එතකොට තමයි මේ අවබෝධ කරගන්න පුළුවන්. නැත්තම් ඇවිල්ලා එතනදී ඒකයි බුදුරජාණන් වහන්සේ විනය පිටකයක් අවුරුදු 20කට පස්සේ ඇති කරෙත් ඒ හින්දා තමයි. ඉතින් මේ ඒකයි කියන්නේ බය නැතුව විඳින්න කාටවත් හානියක් කරන්නේ නැතුව මේ කියන්නේ අපි කාටවත් හානියක් කරන්න කියලා කියන්නේ නැහැ නේ අපි කියන්නේ හොඳට තමන්ගේ සෝත්සාහයෙන් මුදල් හම්බ කරලා කාටවත් හානියක් කරන්නේ නැතුව හොඳට මේ කාමයේ විඳින්න. කාමයේ ඒක විඳලා පස්සේ තේරුම් ගන්නවා පුළුවන් මේකෙන් එහාට දෙයක් තියෙනවා කියලා. දැන් ඔතන මම හිතන්නේ හුඟක් වෙලාවට ඔය පටලැවෙන කාරණේ තමයි මේ පෞල් සංස්ථාව කියන එකත් එක්ක මේක පටලව ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ කාමයේ විඳින්න කියලා කියන්නේ පෞල් අනාථ කරගෙනද දරුක පෞල් කඩා කප්පල් කරගෙනද මොකද එහෙම අවස්ථා සෑහෙන්න තියෙනවානේ. දැන් මේ අපි වචන වලින් කිව්වේ නැති වුණාට අපේ රටේ කාමයේ විඳිනවා කියලා කියන්නේ එහෙම සමස්ත පෞල් ජීවිතය අවුල් කරන එකක් නේ. ඉතින් එතකොට මේ අර දැන් අපි මේක විඳින්න කියලා කිව්වහම එතකොට ඔයගොල්ලෝ කියන්නේ මේ අවුල් කරගන්න නැතුව විඳන්න කමක් නැද්ද? වගේ එකක් ගන්න ඉඩ තියෙන ඉඳ අපි එතනත් පැහැදිලි කරලා යන්නේ. ඔව්. ඒ කියන්නේ මේ කාමයේ කියලා කියන්නේ ඔබට කියන්නේ දැන් අද වෙලා තියෙන සංස්කෘතික කෙනෙක් තව කෙනෙක්ට කියන්නේ තමන්ගේ පෙම්වතියට හාදුවක් දෙන එක පවා ඇතුලේ නිකන් දෝංකාර දෙනවානේ මේක මම පවක් කරගන්නවා. ඒ මතේටනේ අපි ගහන්නේ. නැතුව මේ කාටවත් අනාචාරය හැසිරෙන්නවත් එහෙම මේ තමන්ගේ බිරිඳ තියාගෙන වෙන කට්ටිය හොයාගෙන යන්න එහෙම කියන්නේ නෙමෙයි. මේ කියන්නේ තමන් මේ කාමයේ කියන එක මේක තමන්ට ආදරය කරනවනේ එයත් එක්ක ආදරය කරන එක මේ දේවල් වැරදි නැහැ. දැන් ගොඩක් වෙලා තියෙන්නේ දැන් ගොඩක් මම දැකලා තිනවා ධර්ම දේශනාවල කියනවා මේ කාමයේ වින්දාම සසර දික් වෙනවා කියලා. ඒ කාමයේ වින්ද කියලා සසර දික් වෙන්නේ නැහැ. කාමයේ සසර දික් වෙනවා කියලා කියන්නේ මේකට ඇලුනොත් විතරයි. රාගය කියන්නේ ඒකයි. කාමෙහි වරදක් නෙමෙයි තියෙන්නේ. මේ අපි කෑමද කෑමක් තිබ්බ කියලා කෑම කන්නකා ඉන්න බෑනේ අපිට බඩගිනින් කෑම කන්න කෑම කන ගමන් මේ කෑම මට හෙටක් තියෙනවා නම් හොඳයි මේ කෑම මගේ විතරක් කරගන්නවා නම් හොඳයි මේක හැම වෙලේම මට කන්න ඕනේ කියලා ඒකට හැම වෙලේම පෙරේතකම කෑම කටේ මගේ නමට ලියාගත්තා නම් හොඳයි වගේ අර පෙරේතකමක් තියෙන මේක තමයි මම ආසම මේක මටම ඕනි මේක මං තමයි මේක මං කන්න ඕනි වෙන එකක් කන්න බෑ මම මේක හැමදාම කන්න ඕනේ එහෙම කියලා අර මේක කන්න මං ඕන දෙයක් කරනවා ඔව් අන්න ඒක තමයි මේ රාගය කියලා එතු කෑම කන එක රස විඳින එක නෙමෙයි රාගය. බුදුදහමේ කියන රාගය. කියන්නේ අපි අද අපි සිංහල භාෂාවේ රාගය කියලා කියන්නේ ශෘංගාරයට මේක නෙමෙයි. බුදුදහමේ බුදුහාමුදුරුවෝ රාග නැත්නම් ලෝභ කියලා කියන්නේ යන්නේ ඒකට. ඒකට ගැලිලා කොටු වෙලා මේ ඇටච් වෙන එකට. ඉතින් මේ
අන්න ඒක තමයි ඒක එහෙම වුණොත් එහෙම ඒක පස්සේ දුවාගෙන මේ ගලාගෙන යනවා. එතකොට ඒක තමයි සංසාරේ දික් වෙනවා කියලා කියන්නේ. සංසාරේ කියන්නේ සමග සිතම තමයි. ඉතින් මේ ඕක තමයි ඉතින් ඕක තේරුම් ගන්න බැරි වීමේ අවුල තමයි ලංකාවේ තියෙන. දැන් මෙතන මට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා මේ කුමාර නියෝ කියලා කෙනෙක් යකෝ මේක කාමයේ අහිමි රටක් නෝ උඹේ අම්මටයි තාත්තටයි උඹව හම්බුනේ කොහොමද? එහෙම කියලා දාලා තියෙනවා. කියන්නේ කාමයේ කියලා එයාලා අදහස් කරන්නේ ඒක. ඒක. ගෑණියෙකුයි පිනිමේකුයි කරන දේ පමණයි. ඔව්. ඒ කියන්නේ එහෙම වුණා කියලා කාමයේ අහිමි කියලා කියන්නේ ඒකට නෙමෙයිනේ. කාමයේ අහිමි කියලා කියන්නේ මේ රටේ මෙන්න මේ වගේ කමෙන්ට් එකක් එන එකම තමයි කාමයේ අහිමිවීමේ සාධක කියලා. අන්න අනිවාර්යයෙන්ම. ඒ කමෙන්ට් එක තුල තියෙනවා ඒ කියන එක. ඔව්. ඒක අනික තව එකක් තියෙනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ රාග, ද්වේෂ, මෝහ තුන ගැනනේ කතා කරන්නේ. දැන් මේක අපි රාගය දැන් එයාලා හිතනවා අපි මේ රාගය ගැන කතා කරා කියලා. රාගය ගැන කතා කරනකොට දාලා ද්වේෂ සහගත කමෙන්ට් බලන්න ඕනේ. ද්වේෂය වැඩි මේකේ. ඒ රාගයට වඩා ද්වේෂය හොඳයි කියලා කියන්නේ. හාමුදුරු කෙනෙක් ඕන දැන් අපි ඔක උදාහරණයක් කියන්නේ හාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා ජාතිවාදී අවුස්සලා මිනිසුන්ගේ වෛරය අවුස්සලා කය ගහලා කතා කරොත් ඒක අවුලන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් කවුරු ගෑණියෙක් එක්ක බුදී ගත්තොත් අන්න ඒක ගිහලා ගහලා එලවනවා. අරකට එලවන්නේ නැහැ. රාගය අවුල්, ද්වේෂය අවුලන්නේ නැහැ. ද්වේෂය අවුලන්නේ නැහැ. බුදුදහමේ තියෙන රාග, ද්වේෂ, මොහ තුනම එක සමානයි. ඒක සමානයි. මම හිතන්නේ මාතෝ අපිට මේ තියෙන කමෙන්ට් සංඛ්‍යාව ඔක්කොම කියවන්න බැරි වුණත් අපි මේකට සාධාරණයක් කරන්න. ඔය ගම හොඳ කමෙන්ට් එකක් තියෙනවා. ඔව් ඒක තමයි මේ මම ඒක දැක්කම hina ගියා පොඩ්ඩක් මේ ජයමිනි ගම්හේවා වත්තේගම කියලා මහත්මයෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා. එයා දාලා තියෙනවා මාරයා හකහක ගාලා hina යනවා ඇති මගේ සූක්‍රි බටුල්ල දෙන්න නියමයට දෙනවා කියලා. ඒ කියන්නේ දැන් මාරයා විසින් නවපු සූකිරි බටුල්ල දෙන්නෙක් තමයි අපි මාරයාගේ වැඩේ තමයි කරන්නේ වගේ කමෙන්ට් එකක් දාලා ඒ හරි නිර්මාණශීලී වෙන්නේ. ලස්සනයි. ලස්සනයි. අදහස ලස්සනයි. මොකද මේ ඒ වගේ එකක් හිතන්නත් බෑනේ. අසභ්‍ය වචන දානකොට මේ වගේ බණින එක සුන්දරයි. සුන්දරයි. ඒ කියන්නේ මේ මාරයාගේ දූතයෝ හැටියට අපිට බණින එක. ඉතින් ඒ කෙසේ වෙතත් ඇත්තටම අපි මාරයාගේ දූතයෝ වෙන්න නම් බලාපොරොත්තුවක් නැහැ. අපි යම්කිසි විදිහකින් ඔබේ ජීවිතයට ආලෝකයක් ගෙන එන්න තමයි මේ සංවාදය ගෙන එන්නේ. ඒක මාරයා හැටියට ඔබ අර්ථකථනය කරගන්නවා නම් ඔබ තුලත් මොකක් හරි මාරයෙක් ඉන්නවා. ඔබේ මාරයා ඔබට එළියට එන්න දෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මාරයාගේ දූතයෝද නැත්නම් බුදුන්ගේ දූතයෝද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවා. මේක ඇහුවට පස්සේ ඔබේ හිත මේ බැඳීම් පස්සේ වැඩි හිත යනවා වැඩි වගේ තේරෙනවා නම් අන්න මාරයාගේ. ඔබේ ඇතුලේ වෛරයෙන් මේ දූෂණය වෙනවා වගේ දැනෙනවා අන්න මාරයා ඉන්නවා. අපි කියන දේ මේ බැඳීම් වලින් නිදහස් වෙන පැත්තට බර වෙනවා නම් එතකොට සහ ඔබේ ප්‍රඥාව ඔබේ සිත ගැන ඔබට තියෙන සිහිය වැඩි වෙනවා නම් අන්න බුදුන්ගේ දූපුතුන්. අන්න එතනින් බලා ගන්න පුළුවන්. අපි මේ වැඩසටහනේම දෙවෙනි කොටසත් ගෙන එනවා. ඒ කියන්නේ මේ කමෙන්ට් ගැන කතා කරන්න ඕනේ. මේවල තුල විශාල සංවාදයක් තියෙන නිසා අපි ඒ දෙවෙනි සංවාදයෙන් නැවත දවසක මේ කමෙන්ට් පිළිබඳ සංවාදයෙන්ම ඔබව හමු වෙනවා. MX2 මනසින් වැඩිහිටියන්ට පමණයි.